අන්න ඒක තමයි ගන්න ඕන ලල් එක. ප්‍රයිවට් එකක් ගන්න. නියමයි නේද තම? ප්‍රයිවට් එකක් ගන්න. ඉතින් අපි අද ඇවිල්ලා තියෙනවා කොකනට් ට්‍රී හිල් කට්ටිය ආවා අදත් 10ක අපිත් එක්ක මේ කාලයකට පස්සේ සම්බන්ධ වෙලා තියෙනවා රිස්වාන් සාදරයෙන් පිළිගන්නවා නිදහස් තැන් සොයායකට ඇත්තම ලස්සන view එකක් තියෙනවා මෙතන ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලාට තමයි ඉතින් හොඳ මාර ලස්සනයි එතරම් මාර ලස්සන ප්ලේස් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන නියමයි ෆොටෝ ටිකක් එහෙම ගහගෙන යන්න පුළුවන්. අපේ කට්ටියත් දැන් ඉතින් ෆොටෝ ගහනවා. අද අපිත් එක්ක ඉන්නවා මේ චුක්කි මෙතන ඉන්නවා. චුක්කි දැන් අද ෆොටෝ කීයක් ගැහුවද? තාම ගණන් කරේ නෑ. කොහොම කියන්නද දැන් ෆොටෝ ගැහුවා මම හිතන්නේ ෆොටෝ 60ක් විතර ගැහුවානේ. එච්චර ෆොටෝ ගන්න කොහෙද දාන්නද? තියෙනවනේ ඉතින් සෝෂල් මීඩියා ගොඩක් කියන්නේ මොන මොනවද ඉන්නේ ඔයා? Instagram, TikTok වීඩියෝ එකක් කරද්ද? අපි බලන් ඉන්න ඔයාගේ වීඩියෝ එක එනකන් ඈ. ඉතින් අපි අද උදේම ආවා පහමාට විතර කඩවතින් ඇවිල්ලා හයිවේ එකේ කොක්මාදුවෙන් එළියට දැම්මේ. එළියට දාලා වැලිගම පැත්තෙන් ආව කොකනට් ට්‍රී හිල්. ඉතින් ඕගොල්ලන්ටත් එන්න ඇවිල්ලා බලන්න ලස්සන තැනක්. ඩවුන් සවුත් දැන් නම් සීසන් එක ඉවරයි මම හිතන්නේ මාර්තු මාසෙන් ඉවර වෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. ෆොටෝග්‍රැෆර්ස්ලාට එහෙම නියම view එකක් තියෙන්නේ. සර්ෆින් කරන්න පුළුවන්. ඒ හැමදේම තියෙනවා. මෙතන මාරම view එකක් තියෙන. ඉතින් ඇවිල්ලා බලන්න පට්ට ලස්සනයි. ලස්සන තැනක් ඩවුන් සවුත් වල මම දැක්කා. ඉතින් ඊළඟට අපි යනවා නියම තැනකට බ්ලූ බීච් අයිලන්ඩ්. බ්ලූ බීච් අයිලන්ඩ් යනවා අපි දැන්. කට්ටිය දැන් ෆොටෝස් එහෙම ගහලා ඉවරයි අපේ කට්ටිය. තාම ෆොටෝස් ගහලා ඉවරද? තව ගහනවා. ඉතින් කට්ටිය ෆොටෝස් අරගෙන ඔක්කොම ඉවරනාට පස්සේ අපි යනවා බ්ලූ බීච් අයිලන්ඩ්. එහෙනම් එහෙදි සෙට් වෙමු. Pausing ya video selanjutnya.
සාලුව ගනින් උඩට. කිව්වා ලං වෙද්දි කියයි දන්නේ ඉතින් අපි ආවා බ්ලූ බීච් අයිලන්ඩ් එකට. ඉතින් මාර වීව් එකක් තියෙනවා. ඇත්තටම මේ මම දැන් ඉන්නේ මෙතන බ්ලූ බීච් අයිලන්ඩ් එකේ එහා පැත්තේ. ඒ කියන්නේ මැද්දෙන් ඇවිල්ලා එහා පැත්තට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් වල. අතර ඉන්න උඩ අපේ කට්ටියක්. මෙතන මම හිතන්නේ කැම්පින් කරන තැනක්. මේ තියෙන්නේ කට්ටිය කැම්පින් කරලා ඉනිමෙල ගහලා තියපු වඩු. ඉතින් මාරම ලස්සනයි. මෙතනත් ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕන තැනක් අනිවාර්යෙන් බ්ලූ බීච් අයිලන්ඩ් නිල්වැල්ල. මාරම ලස්සනයි. ඉතින් අද නම් සෙනග අඩුයි. දැන් නම් ටිකක් අවුවයි මෙතන. මම හිතන්නේ රැට මාරම view එකක් ඇති ලස්සනක්. ඇත්තටම වතුරත් නිල්ම නිල් පාටයි. අපේ කට්ටිය ඉන්නවා ටිකක් එහාට වෙන්න. මේ තියෙන view එක. ඉතින් මගේ වටේටම මුහුද නිල්ම නිල් පාටයි වතුර. මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති නිල් වැල්ල කියලා කියන්නේ. මාරම ලස්සනයි. මාරම ලස්සන view එකක්. කැම්පින් එකක් ගහන්නත් හිතෙනවා. නමුත් අද අපි මුකුත් තරං ආවේ නැහැ. දැන් නම් මාරම රස්නේ යව්වයි. අපි යන් බ්ලූ බීච් අයිලන්ඩ් එකේ එහා පැත්තට, ඒ කියන්නේ මුලින්ම එන පැත්තට
දැන් මං ඉන්නේ මෙහා කොනේ. අද ටුවරිස්ට්ලාත් අඩුයි. මෙහි අර වැඩ කරන කට්ටියක් කිව්වා මේ දවස් ටිකේ ටුවරිස්ට්ලා අඩුයි කියලා. මම දැන් සීසන් එකත් ඉවරයි. ඒ හින්දා වෙන්න ඇති. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මෙයින් අපේ කට්ටිය රෙස්ට් එකක් ගන්නවා දැන් මෙතන. තව කට්ටියක් එහා පැත්තේ අර කුල්නලන් ඉන්නවා.